අද මම මාව ඩැමේජ් කරපු කෙනා ගැන හිතන එක නවත්තනවා. ඒ කෙනා ගැන හිතන්න නැතුව ඉන්න බෑ කියලා මට හිතෙනවා. ඒ තරම් මට ඒ කෙනාව මතක් වෙනවා. ඒක ඇත්ත. ඒත් ඒ සිතුවිල්ල මට ආවම මම ඒකට හෙලෝ කියලා දැන් බායි කියලා කියන්නයි හදන්නේ. ඒ කෙනා මාව හර්ට් කළා. ගොඩක්. ඒත් ඒ පේන් එක උස්සන් යන එක මගේ ජොබ් එක නෙවෙයි. මම ඒ රිලේෂන්ෂිප් එකේ හිටියා. මම ඉගෙන ගත්තා. ඒත් දැන් මම ඒකෙන් walk out කරන්නයි යන්නේ. Quietly, with peace. ඒ කෙනාව මම ඇත්තටම කිව්වොත් ඒ කෙනාට මං forgiveness දෙන්නේ නිකන් එයාට free pass එකක් දෙන්නවත් නෙමෙයි. මට මාව නිදහස් කරගන්න ඕනේ හින්දායි. එයා එක්ක තිබ්බ memories ඇවිත් මාව මතක් කරලා මාව පිච්චෙනවා වගේ. ඒත් ඒවා normal. මම ඒවා බලාගෙන ඒවා රිලීස් කරනවා. ඒවා හෝල් කරන් ඉන්නේ නෑ. මං මට දුක දෙන්නේ නෑ. ඒ කෙනා මට මොනා කළත් ඒ මගේ ජීවිතේ ඒ කෙනාගේ තිබ්බ පරිච්ඡේදයක් විතරයි. මගේ මුළු කතාවම මේකෙන් අවසන් වෙන්නේ නෑ. ඔව්, මම ආදරය කළා. මම ඇත්තටම ආදරය කළා. ඒත් ඇත්ත ආදරේ අවසානයක් තියෙනවා. ඒක ඕකේ. මට ඒ කෙනා නැතුව පාළුයි. ඒක වීක්නස් එකක් නෙමෙයි. ඒකෙන් කියන්නේ මම හදවතක් තියෙන කෙනෙක් කියලා. ඒ පේන් එක ළඟ මම සිට් කරනවා. මම ඒ පේන් එකට ඉන්න දෙනවා. ඒකට යන්න කියලා ෆයිට් කරන්නේ නැහැ. ඕකේ, ඔය පේන් එක ඇවිල්ලා ඔයා යයි. මම ඒක විශ්වාස කරනවා. ඒ කෙනා ගැන තියෙන සෝෂල් මීඩියා, එයාගේ ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක් මම ඒ මුකුත් චෙක් කරන්නේ නැහැ. මම වෙනම වින්ඩෝ එකක් අද ඕපන් කරනවා. වෙනම ජීවිතයක් පටන් ගන්නවා. ඒ කෙනාව මතක් වෙලා මට ගිල්ටි ෆීලිං එක එන්නේ නැහැ. මොකද මම ගත්තේ හරි තීරණයක්. ඒකම ඇති. ඒ අවසානය ගොඩාක් මට රිදුනා තමයි. ඒත් අවසානය ගොඩාක් රිදෙද්දි ඊළඟට ඕපන් වෙන ඩෝර්ස් ගොඩාක් ලස්සනයි. මම ඒ රිලේෂන්ෂිප් එක ආයි මගේ ඔළුවේ රීප්ලේ කරන්නේ නැහැ. Done is done. Today I choose to close that door. මම ඒ රිලේෂන්ෂිප් එකේ හිටපු මගේ වර්ෂන් එකව මම බදාගෙන කියනවා let go කියලා. ඔයා දුක් විඳා ඇති කියලා. අන්න ඒ වර්ෂන් එකත් දැන් changed. මමත් changed. ඒක කමක් නෑ. මම මාව ඩැමේජ් කරපු කෙනාව ෆික්ස් කරන්නේ නෑ. සේව් කරන්නේ නෑ. වේට් කරන්නේ නෑ. I'm done carrying what isn't mine. මම මගේ නොවන ප්‍රශ්න උස්සන් යන එක නවත්තලා තියෙන්නේ. ඒ කෙනාව මට දැන් මතක් වෙද්දි මං මට හිමින් රිමයින්ඩ් කරනවා present moment please. වර්තමානයේ ජීවත් වෙන්න please. ඒ රිලේෂන්ෂිප් එක ලස්සනට එන්ඩ් කරන්න ඒ කෙනා මට උදව් වුණේ නැති වුණාට මම ඒක මගේ හදවතින්ම පීස්ෆුලි එන්ඩ් කරලා ඉවරයි.
මම ඩිසර්ව් කරන්නේ හරි සේෆ් ලව් එකක්. මට ගරු කරන ලව් එකක්. මාව පේන ලව් එකක්. දැන් ඒ පරිච්ඡේදය ඉවරයි. මම දැන් ඊළඟ පිටුවට ටර්න් කරනවා. slowly, gently, no rush. හදිස්සියක් නැහැ. Slowly, slowly, I'll be okay. I'll be all right. මම ඒ කෙනාගේ වැලිඩේෂන් ගන්නෙ නෑ. මම enough. Today and every day. මම එයත් එක්ක තිබ්බ මෙමරීස් ඩිලීට් කරන්නේ නෑ. ඒක මගේ ලයිෆ් එකේ පාර්ට් එකක්. ඒත් මම ඒ මෙමරීස් එක්ක ජීවත් වෙන්නේ නැහැ. මම okay. මම enough. මම whole. Always was and always will be. මම ඒ කෙනාට සාමය විශ් කරනවා. හැබැයි ඈත ඉඳන්. එයාට සාමය විශ් කරන එකෙන් මට නිදහසක් ලැබෙනවා. මම මාව තෝරගන්නවා. මම මට ආදරේ.